අද අපේ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ආතරයිටිස් රෝග සඳහා සිදු කරනු ලබන විවිධ පරීක්ෂණ සම්බන්ධයෙන්. මෙහිදී වැදගත්ම දේ තමයි එක පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කිහිපයකින් ආතරයිටිස් රෝගයක් තිබෙනවාදයි නැත්දයි යන්න නිශ්චිතවම පැවසිය නොහැකි. රෝගියාගේ රෝග ඉතිහාසය ලබා ගැනීම, රෝගියා පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු සහ විවිධ පරීක්ෂණ කිරීමෙන් ලබා ගන්නා තොරතුරු සියල්ලම ගලපලා තමයි රෝගයක් වැළඳී ඇද්දයි නැත්දයි නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එම නිසා ඔබට සන්ධි වේදනාව පවතී නම් ඔබ ප්‍රථමයෙන් කළ යුතු වන්නේ සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු කන්සල්ටන්ට් රුමටොලොජිස්ට් කෙනෙක් හමු වී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. සන්ධි වේදනාව පවතින රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත පැමිණියාම පසු සිදු කරන ලබන මූලිකම පරීක්ෂණ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි දේ තමයි විවිධ රුධිර පරීක්ෂණ. මෙම රුධිර පරීක්ෂණ මූලිකවම සිදු කරනු ලබන්නේ ශරීරය තුළ ප්‍රදාහක තත්ත්වයක් ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් තිබෙනවාදයි දැන ගැනීමට. මෙම පරීක්ෂණ අපි හඳුන්වනවා ඉන්ෆ්ලමේටරි මාකර්ස් කියලා. ඒවා තමයි ESR, CRP ලෙස හඳුන්වනු ලබන රුධිර පරීක්ෂණ. මෙමගින් සන්ධි හා සම්බන්ධ ප්‍රදාහක තත්ත්වයක් ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් තිබෙනවාදයි දැනගන්න පුළුවන්. දෙවනුව රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සඳහාම සිදු කරනු ලබන විශේෂ පරීක්ෂණයක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා රුමටොයිඩ් ෆැක්ටර් කියලා. මෙයත් රුධිරයෙන් සිදු කරන ලබන පරීක්ෂණයක්. හැබැයි මේකෙත් වැදගත් දේ තමයි එම රුමටොයිඩ් ෆැක්ටර් පරීක්ෂණය පොසිටිව් වුණොත් එය රුමටොයිඩ් ආතරයිටිස් රෝගය හඳුනා ගැනීමට ලොකු පිටුහලක් වෙනවා. හැබැයි එම රුමටොයිඩ් ෆැක්ටර් පරීක්ෂණය නෙගටිව් වුණත් ඔබට රුමටොයිඩ් ආතරයිටිස් රෝගය තිබෙන්න පුළුවන්. එම නිසා තමයි මම මුලින්ම පැවසුවේ එක රුධිර පරීක්ෂණයකින් පමණක් රෝගයක් වැළඳී ඇද්දයි නැත්දයි නිශ්චිතවම පවසන්න බෑ. එම නිසා රෝගියාගේ රෝග ඉතිහාසය, සන්ධිවල තියෙන ලක්ෂණ සහ එම විවිධ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු ඔක්කොම ගලපලා තමයි රෝගය නිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි පරීක්ෂණ කාණ්ඩය තමයි අපි හඳුන්වනු ලබනවා විවිධ එක්ස් කිරණ ඡායාරූප ලබා ගැනීම. විශේෂයෙන්ම අපි හිතමු ධනහිසේ ඔස්ටියෝආතරයිටිස් රෝගයෙන් පෙළෙන රෝගියෙකුගේ එම රෝගය හඳුනා ගැනීමට කරන්න පුළුවන් සරලම පරීක්ෂණය තමයි ධනහිසේ එක්ස් කිරණ ඡායාරූපයක් ලබා ගැනීම. එම එක්ස් කිරණ ඡායාරූපයක් ලබා ගැනීම මගින් එම ඔස්ටියෝආතරයිටිස් රෝගය හඳුනා ගැනීම සහ එය කොතරම් දුරට වර්ධනය වී ඇද්දයි අපිට පවසන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු රුමටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු පාදයේ හෝ අතේ සන්ධිවල වේදනාවක් සමග පැමිණියොත් අපි එම අතේ හෝ පාදයේ සන්ධිවල එක්ස් කිරණ ඡායාරූප ලබා ගැනීම සිදු කරනු ලබනවා. අපි මෙම ආතරයිටිස් රෝග සඳහාම සිදු කරනු ලබන පරීක්ෂණ වලට අමතරව රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමට පෙරත් ප්‍රතිකාර කරන අතරතුරේදී රෝගියාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන පරීක්ෂණ සිදු කරනවා. විශේෂයෙන්ම අක්මාව සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය බලන පරීක්ෂණ සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම සමහරක් ආතරයිටිස් රෝග සඳහා ලබා දෙන ඖෂධ අක්මාවට සහ වකුගඩු වලට බලපාන්න පුළුවන්. එම නිසා මෙම රෝගීන්ට නිරන්තරයෙන්ම මෙම අක්මාව සහ වකුගඩු පරීක්ෂා කරන පරීක්ෂණ සිදු කරනු ලබනවා. මම මේ සඳහන් කරනු ලබන රුධිර පරීක්ෂණ සහ එක්ස් කිරණ ඡායාරූප මගින් ඔබගේ ආතරයිටිස් රෝගී තත්ත්වයක් වැළඳී තිබේ නම් එම රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීමටත් එම රෝගී තත්ත්වය කෙතරම් දුරට වර්ධනය වෙලා කෙතරම් දුරට පැතිරී ඇද්දයි නිශ්චය කිරීමටත් වැදගත් වෙනවා. වැදගත්ම දේ තමයි ඔබ ඒ හා සම්බන්ධ වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදු කර ගැනීම.